අද මේ වීඩියෝ එක අරන් එන්න හිතුවේ මෙඩිකල් ෆැකල්ටි යන්න ආසාවෙන් ඉන්න මේ වෙද්දිත් ඒ ලෙවල් වලට බයෝ කරනවා කියලා හිතාගෙන ඉන්න එහෙමත් නැත්නම් ඩොක්ටර් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න ඔයාලා ඕනම කෙනෙක් වෙනුවෙන් මෙඩිකල් ෆැකල්ටි එකට ඇවිල්ලා අපි ඉගෙන ගන්න මොනවද මොන සබ්ජෙක්ට් කියලා දැනගන්න ඔයාලා ආස ඇති කියලා හිතනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අපි ඉගෙන ගන්න මොනවද කියලා කෙටියෙන් කියන්නම්. මුල් අවුරුදු 1මාර වගේ කාලය ඇතුළත අපි ඉගෙන ගන්න ෆැකල්ටි එක ඇතුළේ ඉඳලා. ඒ කියන්නේ හොස්පිටල් එකට යන්නේ නැහැ සායනික පුහුණුව සඳහා. සායනික පුහුණුව සාමාන්‍යයෙන් පටන් ගන්න 3 වෙනි අවුරුද්දේ මුලේ ඉඳලා වගේ. කාල සීමා එක ෆැකල්ටි එක අනුව රටේ පවතින තත්ත්වය අනුව පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. දල වශයෙන් තමයි මම මේ කාල සීමාවන් කිව්වේ. ඉතින් ෆැකල්ටි එකට ගියාට පස්සේ අපි මුලින්ම ඉංග්‍රීසි කෝස් එකක් කරන්න ඕන. ඒක එක්සෑම් එකෙන් පස්සේ තමයි හරියටම අපේ ඇකඩමික් පටන් ගන්නෙ. ඇකඩමික් පටන් ගත්තට පස්සේ මුල් අවුරුදු 1මාර වගේ අපි ඉගෙන ගන්නේ මේන්ලි සබ්ජෙක්ට් 3ක්. ඒ තමයි ෆිසියොලොජි, ඇනටොමි and බයෝකෙමිස්ට්‍රි. මම මේ කියන්නේ අපේ ෆැකල්ටි එකේ ඇකඩමික් ප්‍රෝග්‍රෑම් එක. වෙනත් ෆැකල්ටි වල පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. මේ මං කියපු සබ්ජෙක්ට් තුනේදී ඒ කියන්නේ ඇනටොමි, ෆිසියොලොජි, බයෝකෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් තුනේදී අපි මූලිකවම ඉගෙන ගන්නේ නෝමල් හියුමන් බොඩි එක ගැන. එක සිස්ටම්ස් වල නෝමල් ක්‍රියාකාරීත්වය වෙන විදිය, රසායනික පදනම වගේ දේවල් තමයි අපි ඉගෙන ගන්නේ. ඇනටොමි කියන සබ්ජෙක්ට් එකේදී අපි ගොඩක් වෙලාවට මිනිස් සිරුරේ එක ඉන්ද්‍රියන්, ස්නායු, රුධිර වාහිනී මේ හැමදේම පිහිටලා තියෙන විදිය මේ වගේ දේවල් තමයි අපි ඉගෙන ගන්නේ. ඩිසෙක්ෂන් ඒ කියන්නේ කාය විච්ඡේදනය හරහා අපි ගොඩක් මේ දේම ප්‍රායෝගිකව ලබා ගන්නවා. ෆිසියොලොජි කියන සබ්ජෙක්ට් එකේදී අපි එක සිස්ටම්ස් ඒ කියන්නේ රෙස්පිරේටරි සිස්ටම්, ගැස්ට්‍රෝඉන්ටෙස්ටිනල්, එන්ඩෝක්‍රයින් මේ වගේ එක සිස්ටම්ස් වල ෆන්ක්ෂන් එක තමයි ඉගෙන ගන්නේ. බයෝකෙමිස්ට්‍රි වලදී අපි ඇඟේ තියෙන රසායනික පදනම ඒ කියන්නේ එක මෙටබොලිසම් කියන පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය මේ වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. සබ්ජෙක්ට් තුනේ ඉවරුණාට පස්සේ එක්සෑම් එකක් තියලා ඊට පස්සේ තමයි අපි සායනික පුහුණුව පටන් ගන්නේ. සායනික පුහුණුවේදී අපි එක අපොයින්ට්මන්ට්ස් වලට යනවා. දේවරු අපොයින්ට්මන්ට්ස් කරන අතරතුරේදී හවස් වරුවේ අපිට වෙනම ලෙක්චර්ස් තියෙනවා. ඒ තියෙන ලෙක්චර්ස් වලදී අපි ඉගෙන ගන්නේ මයික්‍රෝබයොලොජි, පැරසිටොලොජි, පැතොලොජි, ෆාමකොලොජි, කමියුනිටි මෙඩිසින් and ෆොරෙන්සික් මෙඩිසින් මෙන්න මේ සබ්ජෙක්ට් එක තමයි අපි හවස් වරුවේ ඉගෙන ගන්නේ. මේ කියපු සබ්ජෙක්ට් වලදී අපි ඉගෙන ගන්න මොනවද කියලා ඔයාලත් දැනගන්න ආස නම් මම ඉස්සරහට අලුත් වීඩියෝ එකක් අරන් එන්න බලන්න. ෆයිනල් ඉයර් සබ්ජෙක්ට් විදියට අපි මේන්ලි ඉගෙන ගන්නේ මෙඩිසින්, පීඩියාට්‍රික්ස්, සර්ජරි, ගයිනක් and සයිකියාට්‍රි කියන සබ්ජෙක්ට් පහ. මෙඩිකල් ෆැකල්ටියේ අපි ඉන්න අවුරුදු 5 හෝ 6 ඇතුළත අපි ඉගෙන ගන්න සබ්ජෙක්ට් එක තමයි මම මේ ඔයාලට කිව්වේ. මෙඩිකල් ෆැකල්ටියෙන් ආසාවෙන් ඔයාලා වෙනුවෙන් ෆැකල්ටි එක ගැන අපි ඉගෙන ගන්න සබ්ජෙක්ට් ගැන තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්.